කන්ඩිෂනර් එකක් දාලා නැහැ. මේ එයාර් කොන්නේ මේ විදිහට තියාගෙන ඉන්නේ. මේ ෂැම්පූ එක විතරක් පාවිච්චි කරලා. එතකොට මෙන්න මේ ෂැම්පූ දෙකම වලට ගන්න පුළුවන්. මේ දෙකම ආපහු රීස්ටොක් කරලා තියෙන්නේ. Trillium brand එකේ එන කස්තුරි එකයි කොකනට් එකයි ෂැම්පූ දෙකම ගන්න පුළුවන්. ඕනි තරම් ගන්න පුළුවන්. මේ දෙකෙන් කොයිකද ඔයාගේ බව්වට ගැලපෙන්නේ කියලා හිතා ගන්න බැරිව නම් ඉන්නේ. ඇත්තටම මේ දෙකම හොඳයි. මේ දෙකෙන්ම එකම විදිහට කට්ටිය ගන්නවා. ගොඩක් වෙලාවට දෙකම එකපාර ගන්නවා. කියන්නේ දෙකම එකපාර අරගෙන try කරලා බලනවා. එහෙම ආය මගෙන් ගන්නවා නම් ගොඩක් වෙලාවට කස්තුරි එක ගන්න වෙලාවක් තියෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ යාළුවා ගොඩාක් සුවඳ දැනෙනවා ඇත්තේ. කස්තුරි එකේ වෙන්න පුළුවන්. මම සුදු බබාට දිගටම පාවිච්චි කරන්නේ කොකනට් එක. පොඩි කාලේ ඉඳලා ඒක නිසා වෙන්නදී මට ගොඩක්ම සුවඳ දැනෙන කොකනට් එකේ. මේ හැබැයි දෙකම එක විදිහට ගන්න කට්ටිය ඉන්නවා. කොකනට් එක ගන්නවා නම් දිගටම කොකනට් එක ගන්න කට්ටියක් තියෙනවා. ඔයාලට කැමති විදිහට තෝරගන්න පුළුවන්. දෙකම ගන්න තියෙනවා. ඒත් එක්කම මේ Trillium එකේ මේන Black Rose perfume එකක් තියෙනවා. මේකත් ඔයාලට ගන්න පුළුවන්. මම මේක සුදු බබාට පාවිච්චි කරන හැටි කලින් වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔයාලට ඒකත් ගිහලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක ගොඩාක් සැර එකක් නෙවෙයි. ඒක නිසා ඕනෑම වයසක කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මෙයාට පාවිච්චි කරන්නේ ඒ කියන්නේ කෙලින්ම ඇඟට මේක ස්ප්‍රේ කරන්නත් පුළුවන්. හැබැයි මම පොඩ්ඩක් අතට ස්ප්‍රේ කරලා සුදු බබාගේ ඇඟේ මේ වගේ ගන්නවා. මේක ගොඩක් සුවඳයි. ඒක නිසා දවස් ගාණක් යනකල් මේකේ සුවඳ තියෙනවා. ඒක නිසා මේ නිතර පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ වගේ බව නිතර ගඳ වෙනවා නම් ඒ කියන්නේ ගඳ නිසා නාවනවා දවස් ගානේ නාවනවා වගේ ප්‍රශ්නයක් නම් තියෙන්නේ මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක ගොඩක් සුවඳයි. ඒ වගේම ෂැම්පූ දෙකත් ඒ වගේමයි ගොඩක් සුවඳයි මේවා. ඒක නිසා සතියට එක මේකක් පාවිච්චි කරලා සතියට එක පාරක් නෑවුවාම හොඳටම ඇති. යාළගේ අර ඇඟේ එන ගඳ ඒ ප්‍රශ්න වගේ දේවල් වලට මේක හොඳයි. ඒ වගේම අර කසනවා වගේ නම් නිතරම විවිලි දානවා නම් පොඩි රෑෂ් එනවා නම් ඇලර්ජික් තියෙනවා නම් ඒකට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මම සුදු බබාට මේක පාවිච්චි කළේ යාට මාස 6 වගේ ඉඳලා දැන් සුදු බබාට අවුරුදු 2ක් වෙනත් වෙනවා. තාම පාවිච්චි කරන මේක. ඒ වගේම දැන් මේක පාවිච්චි කරනවා නම් ආපහු කන්ඩිෂනර් එකක් දාන්න ඕනේ නැහැ. මොකද මේ ෂැම්පූ එකේම කන්ඩිෂනර් එකක් එනවා. ඒක නිසා ආපහු වෙනම කන්ඩිෂනර් එකක් දාන්න ඕනේ නැහැ. මේක විතරක් දැම්මම ඇති. දැන් අද වෙනකන් සුදු බබාට මම වෙනම කන්ඩිෂනර් එකක් දාලා නැහැ. මෙයා එයාර් කොන්නේ මේ විදිහට තියාගෙන ඉන්නේ. මේ ෂැම්පූ එක විතරක් පාවිච්චි කරලා. ඉතින් ඔයාලට පුළුවන් ෂැම්පූ එකත් මගෙන් ගන්න. ෂැම්පූ එකට නම් වෙන්නේ 950යි. දෙකම එකම ප්‍රයිස් එක යන්නේ. මේ දෙකම 950යි. පර්ෆියුම් එක වෙන්නේ 1200යි. ඔයාලා මට මැසේජ් එකක් දාන්න.